දකින විදිහට උන්වහන්සේලාගේ ජීවිතේ උන්වහන්සේලා යොදවනවා පින්වතුනි. මට මේ අවස්ථාව දුන්න ඒ උත්තමයට ඒ උත්තමාවියට මම කොහොම හරි ඒ අය මේ මනුස්ස ජීවිතේ නැති වෙන්න කලින් කොහොම හරි මම ගොඩ දානවා කියලා. ඔබ මේ ශාසනයට දුන්න දරුවා අවදිලා ඉන්න හැම මොහොතකම පින්වතුනි ඒ ගැන අවධානය. කොහොම ඇෂුරන්ස් එකක්ද ඒ? කියන ඔබේ නිවන ගැන හැම වෙලාවෙම හිතන මිනිස්සෙක් ඉන්නවා කියලා කිව්වම අම්මලා දාතල මොකද කියන්නේ? කොහොම රැකවරණයක්ද ඒ? හරිනිත ඒක ලැබෙන්න එපයි. ඇයි මං එහෙම කියන්නේ? ඇයි මං කියන්නේ ඒක එහෙම ලැබෙන්න එපයි කියලා? දෙන දෙයට සරිලන්න ඕනේ නේද පින් ලැබෙන දේ? පුතේ ඔබ මෙච්චර කල් මාව බලාගත්තා. ඔබ මං වෙනුවෙන් හිටියා. ඔබ මං ගැන හිතන ගමන් නිවන ගැන හිතුවා. නේ? මං ගැන තාත්තා ගැන, ගෙදර අය ගැන, ඒ කටයුතු ගැන හිතන ගමන් ඔබ නිවන ගැන හිතුවා. එහෙම ඕනේ නැහැ මයි පුතේ. ඔබ මෙතනින් පස්සේ අවදිලා ඉන්න හැම පැයක්ම හැම විනාඩියක්ම හැම තප්පරයක්ම නිවන ගැන හිතපන්. ඔබ නිවන කරගනින්. දැක්කද පින්වතුනි? හැම වෙලාවෙම නිවන ගැන හිතන්න, නිවන වඩන්න දරුවව දුන්න ශාසනයට. දැන් ඒකට අනිත් පැත්තට හම් වෙනව නේද? ඒ දරුවා අවදි වෙලා ඉන්න හැම මොහොතකම හිතනවා ඔබේ නිවන ගැන. දුන්නොත් දෙයක් පින්වතුනි ලැබෙනවම තමයි.